iPhone හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ උසස් පෙළ හදාරන නංගිලා මල්ලිලාගේ සිංහල පේපරේ අනිවාර්යයෙන්ම එන අවස්ථා සම්බන්ධ ප්‍රශ්නය පිළිබඳව. අද 21 වෙනි උද්ෘතයේ ඉඳලා තමයි කතා කරන්නේ. මීට කලින් වීඩියෝ දෙකක් කරලා දෙනවා. ඒ වීඩියෝ දෙකේ දැනට උද්ෘත 20ක් කතා කරලා ඉවරයි. ඒ වීඩියෝ දෙක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ දෙක බලන්න කියලා මතක් කරන ගමන් අපි යමු ඊළඟ උද්ෘත 10 සාකච්ඡා කරන්න. 21 වන උද්ෘතය අංගරාග නොගැල්ලූ විරුය. මෙය කුරුණෑගල සාහිත්‍ය යුගයේ විසූ බහුකට්‍ර මණ්ඩලයක් විසින් රචිත 550 ජාතක පොතේ චන්නකින්නර ජාතකයේ සඳහන් වන්නකි. සුද්ධෝදන රජතුමා විසින් යශෝදරාගේ ගුණ බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කරන අවස්ථාවේ සුද්ධෝදන රජතුමා විසින් බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කරන ලදී. 22 වන උද්ෘතය පුතණ්ඩ එසේ සිතන්නේ හැයිද? මෙය දඹදිව සාහිත්‍ය යුගයේ විසූ ධර්මසේන හිමි විසින් රචිත සද්ධර්ම රත්නාවලියේ කුණ්ඩලකේශී කතාවස්තුවේ සඳහන් වන්නකි. කුණ්ඩලකේශී විසින් තම මෑණියන්ට මරන්ට ගෙන යන සොරා පිළිබඳව සිතක් පහළ වී ඇති බවත්, ඔහුව ලබාගත යුතු බවත්, එසේ ලබා ගැනීමට නොහැකි නම් මිය යන බවත් ප්‍රකාශ කළ අවස්ථාවේ කුණ්ඩලකේශීගේ මෑණියන් විසින් කුණ්ඩලකේසීට ප්‍රකාශ කරන ලදී. 23 වන උද්ෘතය පිළියම් දන්නා කෙනෙකුන් ගෙනවත් පිළියම් කරවයි. මෙය දඹදිව සාහිත්‍ය යුගයේ විසූ ධර්මසේන හිමි විසින් රචිත සද්ධර්ම රත්නාවලියේ මට්ට කුණ්ඩලී කතාවස්තුවේ සඳහන් වන්නකි. මට්ට කුණ්ඩලී යම් කිසි රෝගයකින් පෙළෙන බව දැනගෙන එයට පිළියමක් කරන්නේ පවසන අවස්ථාවේ මට්ට කුණ්ඩලීගේ මව විසින් අදින්න පුබ්බකට ප්‍රකාශ කරන ලදී. 24 වෙනි උද්ෘතය මුළුගත වේවුලයි දහදිය වැගිරේ කිසි කල නැත අප ඔබතුම දුටුවේ. මෙය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් රචිත පෙම්වතෝ ජායති සොකෝ නාට්‍යයේ සඳහන් වන්නකි. සන්න තිලකා නෙත ගැටීමෙන් අනතුරුව උද්දාල බමුණා ශිෂ්‍යයන් හමුවීමට පැමිණි අවස්ථාවේ අග්නිදත්ත විසින් උද්දාල බමුණාට ප්‍රකාශ කරන ලදී. 25 වෙනි උද්ෘතය රන්තලියක් ශුද්ධ කරවා පියා අනිත් රන්තලියකින් වසාලා අත්තල නැතිපෝ මපුතුණුවන්ට දෙවයි. මෙය දඹදිව සාහිත්‍ය යුගයේ විසූ මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර හිමි විසින් රචිත පූජාවලියේ අනුරුද්ධ කුමාර කතාවස්තුවේ සඳහන් වන්නකි. අනුරුද්ධ කුමාරයාට නැත යන වචනේ අර්ථය වටහා දෙමි මෑණියන් සිතූ අවස්ථාවේ මෑණියන් විසින් රාජපුරුෂයාට ප්‍රකාශ කරන ලදී. 26 වෙනි උද්ෘතය තෙල කපුටුවන් කාරැස් බඳනේ කුමන කුණුපයකට දැයි විචාරා. මෙය දඹදිව සාහිත්‍ය යුගයේ විසූ මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර හිමි විසින් රචිත පූජාවලියේ ජීවක වෛද්‍යවරයාගේ කතාවස්තුවේ සඳහන් වන්නකි. අබේ රාජකුමාරයා ක්‍රීඩා කර ඇවිදින විට කපුටන් කෑගසන ශබ්දයක් ඇසෙන අවස්ථාවේ තමා සමග ගිය අයෙකුට ප්‍රකාශ කරන ලදී. 27 සමදිනි දැන්ගේ වෙළඳානෝ කොයි දැයි විචාලය. මෙය ගම්පල සාහිත්‍ය යුගයේ විසූ දෙවන ධර්මකේත සංඝරාජ හිමි විසින් රචිත සද්ධර්ම රත්නාවලියේ නන්දි වාණිජ කතාවස්තුවේ සඳහන් වන්නකි. ශිව අමාත්‍යා වීර සංචාරය කරන දෙස උඩුමහලේ සිට බලා ඉන්නේ නන්දිය වෙළඳානන්ගේ භාර්යාව බව සේවකයන්ගෙන් ශිව අමාත්‍යා දැනගත් අවස්ථාවේ ශිව අමාත්‍යා විසින් තමා කැටුව යන සේවකයන්ට ප්‍රකාශ කරන ලදී. 28 වන උද්ෘතය තුමෝද බිම සයනය කරන්නාහ. මෙය කුරුණෑගල සාහිත්‍ය යුගයේ විසූ බහුකට්‍ර මණ්ඩලයක් විසින් රචිත 550 ජාතක පොතේ සඳහන් වන්නකි. සුද්ධෝදන රජුරෝ බුදුන් වහන්සේ ඉදිරි තම යේලිය වූ බිම්පා දේවියගේ ගුණ කියන අවස්ථාවේදී සුද්ධෝදන රජුරුවන් විසින් බුදුන් වහන්සේට ප්‍රකාශ කරන ලදී. 29 දඩමස් පුලුස්සා කන මිනිස්සු උන්තැනට ගොස් දඩමස් ඉල්වාගෙන එවයි යවූහ. මෙය කුරුණෑගල සාහිත්‍ය යුගයේ විසූ බහුකට්‍ර මණ්ඩලයක් විසින් රචිත 550 ජාතක කතා පොතේ චුල්ල ධනෝත්තර ජාතක කතාවේ සඳහන් වන්නකි. සොරුන් 500ක් දෙනා දඩමස් පුලුස්සා කන බව චුල්ල ධනෝත්තර දුටු අවස්ථාවේ චුල්ල ධනෝත්තර විසින් ඔහුගේ බිරිඳට ප්‍රකාශ කරන ලදී. අද කතා කරන අන්තිම උද්ෘතය මස දහසක් සොරා යවා තෙල හැරගෙන තුළු නොමරා අපට එව්ව මැනවයි. මෙය දඹදිව සාහිත්‍ය යුගයේ විසූ
ධර්මසේන හිමි විසින් රචිත සද්ධර්ම රත්නාවලියේ කුණ්ඩලකේශී කතාවස්තුවේ සඳහන් වන්නකි. සොරාව මරණයෙන් බේරා ගැනීමට කුණ්ඩලකේශීගේ පියා කටයුතු කළ අවස්ථාවේ කුණ්ඩලකේශීගේ පියා විසින් සොරාව මරන්ට ගෙන්නාගෙන යන තැනැත්තාට ප්‍රකාශ කරන ලදී. ඔන්න ඉතින් මේ වෙනකොට අපි සම්පූර්ණ උද්ෘත 30ක් කතා කරලා ඉවරයි. ඉතින් ඔයාලට පේනවා ඇති උද්ෘත ප්‍රශ්නෙට සම්පූර්ණ ලකුණු ගන්න නම් කොහොමද ඒකට කරුණු පෙළගස්සන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, ඒ වගේම ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරන්න. ඉස්සරහට ඔයාලට ගේන්න ඕනි පාඩම් කොටස් මොනවද කියලා කමෙන්ට් එකක් දාලා තියන්න. ඒ වගේම අමතක නොකර channel එක subscribe කරන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. මේ වගේම තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.